දෙනවට වැඩිය ඔයාම අරන් බලන්න මේකේ කැප්ටන්ලා කී දෙනෙක් ඉන්නවද? මම හිතන්නේ හැම වෙලේම අපි පන්දු අතර ගත්තාම කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. බැට් කරද්දි කැප්ටන් කෙනෙක් විදියට හිතන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. මොකද කැප්ටන්ලම 5-6 දෙනෙක් ඉන්නවා කණ්ඩායම ඇතුලේ. ඉතින් මට සහයෝගය දක්වන එකවත් ඔයාට කාටවත් සහයෝගය දක්වන එක නෙවෙයි වැදගත් වෙන්නේ. අවසානයේ රට දිනවන එක. සහයෝගය කියන එක මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි ඔක්කොම යන්නේ එක ගෝල්. ඔව් මේ දැන් ඊයේ මේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දසුන් ශානක ශ්‍රී ලංකා නායකයා T20 නායකයා කියනවා මට සහයෝගය දෙන්න එපා පුද්ගලිකව. හැබැයි මේකේ ඉන්නවා හිටපු නායකයෝ කිහිප දෙනෙක්. රට දිනවන්න සහයෝගය දෙන්න කියලා. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අදහස් වෙන්නේ ඇත්තටම කණ්ඩායම එකමුතුකමක් නැතිකමනේ පේන්නේ උතන. ඔව්. ඒක රට දිනවන්න සහයෝගය දෙන්න කියලා කියන්නේ මේ ප්‍රේක්ෂකයන්ට කරන්න පුළුවන් මේ ඔයවරසන් නංගනික විතරනේ. ඔව්. ඒක ඇතුලේ කණ්ඩායම ඇතුලේ ඉතින් ඒක කිව්වේ අපිට නෙමෙයි මේ සමන්ත. ඔව්. ඒක කිව්වේ ඇතුලේ ඉන්න එයාගේ මේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කිව්වේ ඒක. එතකොට කණ්ඩායමේ ක්‍රීඩක කියනලා මෙතන ඉන්නේ හිටපු නායකයෝ විදිහට ඉන්නවා ධනංජය ද සිල්වා. ඒ වගේම වනිදු හසරංග. ඒ වගේම චරිත් අසලංක. ඉතින් මේ තුන් දෙනා තමයි මේ හිටපු නායකයෝ. ඉතින් මේගොල්ලන්ට කෙලින්ම ඇඟිල්ල දික් කරනවා අපේ මේ දැන් ඉන්න නායකයා. ඔව් ඒක තමයි. ඒතර එහෙම වෙලා කවදාවත් දැන් මොන ප්‍රශ්න තිබුණත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්න කිව්ව රට දිනවන්න සෙල්ලම් කරන්න වන්නා. ඔව්. ඇත්තටම මේ නායකයෙක් ඇටියට යාට ඒ වගේ කතාවක් කියන්න බෑ. ඒක ප්‍රසිද්ධ කරන්නත් හොඳ නෑ. ඒකට යාට තියෙන්නේ මේ ඇත්තෙම ඒක ඇතුළේදී විසඳ ගන්න ඕන දෙයක්. ඉතින් අද මැච් එක නම් ඊයේ හන්දෑවේ ඒගොල්ලෝ ටීම් මීටින් තියෙනවනේ. ඒ ටීම් මීටින් එකේ මේම අපි සහෝදරවරු මොන ප්‍රශ්න තිබුණත් මේ රට දිනවන්න අපි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් අපි පටන් ගමු ඒකේ ඉඳලා මේ කියන එක එයා කියන්න ඕනේ. එතකොට එහෙම කිව්වනම් තමයි හරි. ඔව්. ලෝකෙ ඉදිරියේ එහෙම කියන්න වටින්නේ නැහැ. මොකද හේතුව ඒ නායකෙක් වුණාම හරි පරිණත වෙන්න ඕනේ. ඇත්තටම එකපාරක් හරි නායකත්වයේ ඉඳලා අයිමත් පාරක් ගිහිල්ලා අයිමත් පාරක් ආවේ. ඉතින් එයා දක්ෂයෙක් වෙන්න ඕනේ. නමුත් කොහොම කෙරුවත් මට පේන හැටියට කණ්ඩායම ඇතුලේ ලොකු කුතුහලකින් ලොකු ප්‍රශ්න තියෙනවා. ඒක ඔය කලමනාකාරීත්වයටයි මේ පුහුණු කරුවන්ට මේක ජීවිතවත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නන් නෙමෙයි. ඔව්. හරි. අපරාධ මේකට මේ නිකන් ඒකට කියන්නේ මේ ක්‍රීඩාව පහත් කරලා කතා කරන එක ගැන මේ මිනිස්සුන්ට දැන් මම නම් කියන්නේ අනිවාර්යෙන් ඒගොල්ලන්ට ගෙවන සල්ලි වල මේ වටිනාකමක් දෙන්න නම් ඒගොල්ලොන් දක්ෂකම් පෙන්වන්න ඕනේ. නැත්නම් ඕගොල්ලන්ගේ පඩියෙන් අපි කපනවා. අපිට ලෑල්ලා මෙහෙම හිතන්න බැද්ද? මේ දසුන් ශානක මේ කණ්ඩායම ඇතුලේ තනි වෙලා. අනිත් අය ඔක්කොම එකට එකතු වෙලා. ඉතින් දසුන් ශානකට මේක බේර ගන්න බැරි තැන ඔහු ප්‍රසිද්ධිය මාධ්‍යයට මේක කිව්වා කියලා හිතන්න බැරිද? ඒකනේ නම් ඔය කියන්නේ. ඒක අපි මේ කියන්නෙත් ඒකනේ. ඔක කියන්න එපා එළියේ. ඔයා මේ සහයෝගය ගන්න එපා මේ ප්‍රේක්ෂකයන්ගෙන් මේ ක්‍රීඩා කරන එක ගැන ක්‍රීඩකයන්ගෙන් සහයෝගය ගන්න. ඉතින් එයා එහෙම තනි වෙලා කියන එක හොඳටම පැහැදිලිනේ. ඔව්. ඒක තමයි. දැන් එතකොට අපිට පේන දෙයක් තමයි මේ දසුන් ශානක මේ අවස්ථාවේ ඇත්තටම ඒක වැරදි වැඩක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට වෙන කරන්න දෙයක් නැති නිසාද මේක එළියට අවිල්ලා කිව්වේ. මේවනේ දැන් එයා උත්සාහ කරන්න ඇති. වෙලත් යන තරඟ තිබුණානේ එයා උත්සාහ කරන්න ඇති. මේම අපි කරමු. ඒක තමයි එයා ඉස්සරහා හිටපු ගමන් එයා ඉස්සරහින් එනවා බැක් කරන නම්බර ඉස්සරහට දාගෙන ඊටපස්සේ ගමන් පල්ලෙහාට එනවා. ඔව්. ඒ ඉංග්‍රීසිලා දාගෙන ඉතින් අර ඒ වගේ ප්‍රශ්නේ එන්නේ ඔයගේ ලොකුවට ප්‍රශ්නේ එන්නේ ඇත්තටම කණ්ඩායම පරදිනකොට. මම හිතන්නේ තනතිරු ගැන ගොඩාක් ලොකු ප්‍රශ්න තිබ්බා. ඉතින් මම දන්නවා මිඩල් ඕඩර් එක හොඳට පර්ෆෝම් කරේ නැහැ කියන එක. නමුත් ඔයාලා මරන් බැලුවොත් ඇයි මේ දේ වෙලා තියෙන්නේ කියලා අපි ගැහුවේ මොන වගේ පිචර්ස් වලද කියලා ඔයගලන්ටම අයිඩියාවක් එනවා. ඇයි ස්ට්‍රයික් රේට් එක ලෝ වෙලා තියෙන්නේ? ඇයි මේ විකට් යන්නේ කියන එක. මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේදී ICC එකෙන් දීලා තියෙනවා මිලිමීටර් ප්‍රමාණයක් ග්‍රාස් එකක් තියන්න ඕන කියලා. එතකොට ඔය කියන ස්ට්‍රයික් රේට් එතකොට විකට් යන එක මම හිතන්නේ ගොඩක් දුරට වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා. මොකද ඉන්ඩිවිජුවලි මම කැමති මට හොඳ ට්‍රැක් එකක් හම් වෙනවා නම් මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්වන්න මට අවස්ථාව හම්බෙන්නේ නැහැ කැපෙන විකට් වල. ඉතින් මේක
ගොඩක් දෙනෙක් මාව නෙගටිව් විදියට දකින්න හේතුවක් කරගන්නවා. නමුත් මොකද මගේ ටැලන්ට් එක පෙන්වන්න මට කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විකට්ස් කොච්චර හොඳද කියන ඕගොල්ලන්ට තේරෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාව මේ ලකුණු ගහනවා. ඇයි ලංකාවට මේ ගහ ගන්න බෑ කියලා. ඒක totally depends on the condition. ඉතින් මම හිතනවා මේ World Cup එකේදී numbers ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ටම assessment එකක් කරන්න පුළුවන් ඒ World Cup එකේ numbers මොනවද? ඊට කලින් තිබ්බ numbers මොනවද කියන එක. ඉතින් මේක හොඳ ටූර්නමන්ට් එකක් වෙයි කියලා. පරදින්න හේතුවත් ඉතින් අර ඇතුලෙන් සහයෝගයක් නැති එක. දැන් හොඳටම බලන්න දැන් කුසල් මෙන්ඩිස් එහෙමත් එයත් මං හිතන්නේ නායකත්වයේ දරුවා. ඔව්. හරිද? ඔව්. ඉතින් මේ කුසල් මෙන්ඩිස් වුණත් දැන් පන්දුවට පාර දීමේදී එයාගේ ෂොට් සිලෙක්ෂන් කියලා කියන්නේ ඒකට පාර දීමේ මේ තෝරාගත්ත පාරවල් තියෙනවානේ. ඔව්. දැන් පයක් ගැව්වට පස්සේ මං ඉතින් දැකපු විදිහ තමයි මම නම් කියන්නේ මං වහාම එයාව දඬුවම් කරනවා. ඉස්කෝලේ යන කාලේ කරන් දලගස්සලා තියෙනවා කියලා අපි කියන්නේ. දලගස්සලා තියෙනවා ඉන්නක් කරාම. ඊට වඩා ලොකු දඬුවමක් දිය යුතුයි. මොකද හේතුව එයා ගහපු පාර ඇත්තෙන්ම හරිද? ඒ හයක් ගහලි වෙන දෙවියට ගහපු පාර ගැන මට කිසිම විශ්වාසයක් නැහැ එයා ගැන. ඉතින් දැන් මෙහෙමයි දැන් ඇත්තටම මේ දසුන් ශානක තනි කරලා එහෙම නැත්නම් ඔහුව කණ්ඩායමෙන් එක පැත්තකට තියලා අනිත් කීඩෝ ඔක්කොම එක පැත්තකට වුණාම රට පරාජය වෙනවා කියලා තමයි දසුන් ශානක කියන්නේ. ඉතින් දසුන් ශානකගේ කතාව ඇත්තක් නේද එතකොට? ඒක ඕනම කෙනෙක්ට තේරෙනවනේ ඇත්ත. ඒක තමයි මේ සම්පූර්ණම ඇත්ත. ඉතින් කණ්ඩායම එකට ගේන්න බැරුව දැන් පුහුණු කරුවෙක් ඉන්නවා. පුහුණු මොනවද මන් දන්නේ එයා කරන්නේ. ඔව්. දැන් බලන්න ක්‍රීඩා පිටියේම ස්පිනර්ස්ලා බෝල් කරන වෙලාවට වේග පන්දු යවන්න මිනිහා යනවා පිටියේ වටේ. හරි. ඉතින් මේගොල්ලන්ට තේරෙන්නේ නැති කම තියෙන්නේ. තව එකක් තියෙනවා නෑනේ. දැන් දසුන් ශානක කියනවා එයාට මේ පිචර්ස් වල ලංකාවේ මේ තනතිරු වල සෙල්ලම් කරන්න අමාරුයි කියලා. ඒ කියන්නේ දඟපන්දු යවන්නට මුහුණ දෙන්න බෑ කියන එකයි කියන්නේ. එයා ඒකයි එක එක තැන්වලදී මේ එයාගේ පොසිෂන් එක මාරු කරගෙන ඉන්නේ. මේ ගැන මොකද හිතෙන්නේ? මම දන්නවා මිඩල් ඕඩර් එක හොඳට perform කරේ නෑ කියන එක. නමුත් ඔයාලා මරන් බැලුවොතින් ඇයි මේ දේ වෙලා තියෙන්නේ කියලා අපි ගැහුවේ මොන වගේ පිචර්ස් වලද කියලා ඔයගලන්ටම අයිඩියාවක් එනවා. ඇයි ස්ට්‍රයික් රේට් එක ලෝ වෙලා තියෙන්නේ? ඇයි මේ විකට් යන්නේ කියන එක. මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේදී ICC එකෙන් දීලා තියෙනවා මිලිමීටර් ප්‍රමාණයක් ග්‍රාස් එකක් තියන්න ඕන කියලා. එතකොට ඔය කියන ස්ට්‍රයික් රේට් එතකොට විකට් යන එක මම හිතන්නේ ගොඩක් දුරට වෙනස් වෙයි කියන තැන මම ඉන්නවා. මොකද ඉන්ඩිවිජුවලි මම කැමති මට හොඳ ට්‍රැක් එකක් හම් වෙනවා නම් මොකද මගේ ස්ට්‍රයික් ඇබිලිටි එක පෙන්වන්න මට අවස්ථාව හම්බෙන්නේ නැහැ කැපෙන විකට් වල. ඉතින් මේක ගොඩක් දෙනෙක් මාව නෙගටිව් විදියට දකින්න හේතුවක් කරගන්නවා. නමුත් මොකද මගේ ටැලන්ට් එක පෙන්වන්න මට කියන්නේ ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ විකට්ස් කොච්චර හොඳද කියන ඕගොල්ලන්ට තේරෙනවා. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්දියාව මේ ලකුණු ගහනවා. ඇයි ලංකාවට මේ ගහ ගන්න බෑ කියලා. ඒක totally depends on the condition. ඉතින් මම හිතනවා මේ World Cup එකේදී numbers ගොඩක් වෙනස් වෙයි. එතකොට ඕගොල්ලන්ටම assessment එකක් කරන්න පුළුවන් ඒ World Cup එකේ numbers මොනවද? ඊට කලින් තිබ්බ numbers මොනවද කියන එක. ඉතින් මේක හොඳ ටූර්නමන්ට් එකක් වෙයි කියලා හිතනවා. මම මේගොල්ලන්ට මෙහෙම කියනවා. කුඹුරු සූර්ය කියලා කියන්නේ ජයසූරිය නෙමෙයි කුඹුරු සූරිය. කුඹුරේ ක්‍රිකට් ගන්න කුඹුරු. අර කුඹුරු සූරිය. මම අලුතෙන් නමුත් දැන් මම යාට. හරිද? ජයසූරිය නම් ඇත්තටම යා ඒ කාලේ ජයසූරිය. ඔව්. හරි මට මතකයි තාමත් අර 96 ලෝක කුසාන තරකේ. අනිවාර්යයෙන්. පාරවල් ඔක්කොම වාල්නොත් එළියේ. අනිවාර්යයෙන්. ඒ ක්‍රීඩකයා හැටියට මාර දක්ෂයි. හරිද? හැබැයි මේ පුහුණු කරුවා හැටියට නම් මං නම් හිතන්නේ නැහැ. ඒ කාලේ ওই මිනිහට මේ විකට් එකක් ගැන කිසි අවබෝධයක් නැහැ. ගිය ගමන් ගහනවා රීරේ එකයි මාසුනයි වගේ කියලා කළුවයි. හරිද? විකට් එකක් ගැන අවබෝධ කර හිතන්නේ නැහැ. ඒක අජින අර ඉඳලා තමයි විකට් එකක් ගැන හිතන්නේ. හරි? ඒගොල්ලෝ ක්‍රිකට් මනාව දන්න නිසා. දැන් මේ සනත් ජයසූරිය මේම ටීම් එකක් තියාගෙන මේ වගේ අර කුඹුරු විකට් හදන එක ගැන මට ඇත්තටම මේ මේක අර නිකන් ප්‍රෙඩිසිල් වගේ චිත්‍රපටයක් බලනවා විකට් චිත්‍රපටයක් අන්න ඒ වගේ. ඔව් කීමුකෝ මේක ක්‍රිකට් ක්‍රීඩාව කියන අපේ ලාස්ටිකෙන්ට ආගමක්. හරිද? මේ ආගම දෙමළ මුස්ලිම් සිංහල එතකොට ක්‍රිස්තියානි බෞද්ධ හින්දු මේ ඔක්කොමටම අයිති එක ආගමක්. හරිද? ඒක ක්‍රීඩාව කියන්නේ. ඉතින් ඕක විනාශ කරලා යන්න දෙන්න බෑ. යන්න දෙන්න එපා.
ඔව්. හරිද? ඔව්. තාමත් මම කියනවා දැන් මම මේ ඉස්සෙල්ලා මේ ක්‍රීඩා මන්ත්‍රීතුමාට නැත්නම් ජනාධිපතිතුමාට මේ කොහොමදම ලියුම් දීලා කියනවා මේ සම්බන්ධව කතා කරලා. අදුවතරමෙන් අපිට නිකන්වත් කතා කරුවේ නැහැ. ඔව්. දැන් ඒගොල්ලන්ට තේරෙනවා අපි කතා නොකර මේ හේතුව. මට පේන හැටියට ඒගොල්ලෝ හිටියා මේ ලෝක කුසලානේ ඉවර වෙනකම්. මොකද හේතුව මේ ලෝක කුසලානේ කියන්නේ ලොකු මුදල් සම්බන්ධ රටට ආදායම් ලැබෙන වැඩපිළිවෙලක්. සම්මාවලියක්. ඉතින් ඒක ගැන හිතියද දන්නේත් නැහැ. ඉවතලා හිතියද දන්නේත් නැහැ. හැබැයි එහෙම වුණොත් ඒක වහාම මේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. ඒක පළවෙනි ක්‍රියාමාර්ගයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ විසිරුවා හැරීම. කවුරු කොහොම කිව්වත් කවුරු කොහොම කිව්වත් මොන රටකින් බලපෑම් තිබුණත් මොන විදියට තිබුණත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන ආදරයක් ඇක්මක් තියෙනවා නම් වහාම මේ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් පුහුණුකරුවෝ ඒ නැත්නම් ඒකට කියනවා මේ ක්‍රිකට් තීරීම් කාරක මණ්ඩලය මේ හරි හොඳ තැනකට ගේන්න නම් මේ ඔක්කොම විසිරුවා හැරලා නැවත පත්න ගන්න ඕනේ. මම නම් කියන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වටිනා මිනිස්සෙක් තමයි මහින්ද දේශප්‍රිය කියන්නේ. හරි හිටපු මැතිවරණ කොමසාරිස්තුමා. මම යෝජනා කරනවා එයාව මෙතෙන්ට ගෙන මෙතෙක් වෙනකම කවදාවත් රුපියලකවත් වංචාවක් කරපු නැති මිනිස්සෙක් ක්‍රිකට් ක්‍රීඩාවට ඒ තරම්ම ආදරේ මිනිස්සෙක්. මොකද ඒ වගේ පරිපාලන ගැන දක්ෂ මිනිස්සෙක්. මම දකින්නේ නෑ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇත්තටම මේ අර බස් එකේ ෆුල් ලෝඩ් ගහගෙන යනකොට පොලිසියෙන් අල්ලන්නේ. ඔව්. අන්න ඒ වගේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළට ගියොත් තේරෙයි මේ බස් එක ෆුල් ලෝඩ් කියලා ලෝඩ් එකටත් වැඩි කියලා. ඔව්. හරි. ඔව්. අර මන්ද දකින්න හැටියට මම ඕස්ට්‍රේලියාවේ එහෙම ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ 20කට වඩා නැහැ ඒගොල්ලන්ගේ ක්‍රිකට් බෝඩ් එකේ මේ සේවකයෝ හොඳේ. ඔව්. මං දන්නේ පිටිපැත්තක ගේන්නත් නිලධාරීන් ඉන්නවා. කීනි ටික ගේන්නත් නිලධාරීන් ඉන්නවා. එතකොට වාහනේ ටයර් මාරු කරන්නත් නිලධාරීන් ඉන්නවා. මගේ හම්මේ මේ තරම් මොකටද මේ ක්‍රිකට් ටික කරන්න ඒ තරම් සෙනගක්. ඔව් ඇත්ත. ක්‍රිකට් ගහන්නයි සෙනග ඕනේ. අද බලන්න සමන්ත ඉස්සර ක්‍රිකට් බලනකොට අපි මැච් එකකට ගියාම ප්‍රේක්ෂකයන්ව 3000 4000 නේ සාමාන්‍ය ක්ලබ් මැච් එකක් බලන්න. ඔව්. හරි දැන් මේ බලන්න මට පේන්නේ නැහැ මේ අද නිකන් මේ ක්‍රීඩා සමාජයේ මැච් එකක් බලන්නවත් අඩුතරමින් ඒගොල්ලන්ගේ අර මේ කොල්ලෝ ඉන්නනේ කොල්ලෝනේ ඒගොල්ලන්ට ගෑනු ළමයි ඉන්නවා යාළු ළමයි ඉන්නවා ඉතින් මේ මිදෝරගත්ත ප්‍රේක්ෂකයෝ ටිකක් ඉන්නවා උන් එකෙක්වත් අද පේන්නේ නැහැ මේ පැත්තේ. ඔව් පැහැදිලි. මමලන් දැක්කේ ප්‍රේක්ෂකයෝ නැතුව ක්‍රීඩාවක් දිනු කරන්න බෑ. හරි. හරි ලෑනලයි හරි. අමුතුම වැඩපිළිවෙලක් මේකට ගේන්න වෙනවා සමන්ත. ඒක ගොඩ ගන්න නම් හරි මේ හැමදාම කතා කරන්නේ මේක ගොඩ ගැනීම සඳහා මේක වලපල්ලට දාලා පස් දාලා වහන්න නෙමෙයි. ඔව් ඒක හරි. හරි. මේක බේස් එක දැනගatiya යුතුයි ක්‍රිකට් කරන ඇත්තත් දැනගatiya යුතුයි.